නියමිත ප්‍රින්සස් ට්‍රීට්මන්ට් කියලා කිව්ව නැත්නම් කොට්ටම් පාරක් ගහනවා. අන්නට දෙක ගන්න. ඇයි? නැත්නම් කොට්ටම් ගහලා කවන්නේ? පිටනකොට හරි මට $1 දෙන එක බෑනේ මම ප්‍රින්සස්. Princess. What? දෙවෙනි එක මම ආසම කැම වේල මතක තියාගෙන ඉන්නවා. බෑනේ. සර්ප්‍රයිස් ඩේට් නයිට් එකක් ප්ලෑන් කරනවා. බෑනේ. සීත කාලේ මාව ගන්න එන්න කලින් වාහනේ ෂීට් එක රත් කරලා තියෙනවා. බෑනේ. ලොකු දවසකට පස්සේ මගේ දවස කොහොමද කියලා ප්‍රශ්න අහලා ඇත්තට මේක අහගෙන නෑ හින් යාමිනේ. කියනක නෑ මෙතන කොච්චර මොනවා ප්‍රශ්නයක් කියලා ඔයාලා කොච්චර තරහ ගියාත් අපි දෙන මිඩල් ඔෆ් ආගියුමන්ට් ඉද්දී නිකන් හිතන්න මම අඬන්න පටන් ගන්නවා. ඒතර හැමදේම මම දෙක් කරලා තරහ පැත්තකින් තියලා මාව හක් කරන එක හරි whatever you say ඔයා කියනවා මට sorry කියලා. මගේ වැරද්ද වුණා ඔයා sorry කියනවා. ඒක බෑවනේ මට ප්‍රොසෙස් වෙන්නේ. මම ඔයාලා චූටි දේවල් කරපුවාම කම්ප්ලේන් කරන්නේ නැතුව ඒවා ගැන ඒවා ඇප්‍රීෂিয়েට් කරනවා. බෑනේ. ඉතින් රිලේෂන්ෂිප් එක දැන් රැක ගන්න ඕන කෙනෙක් එක ෆයිට් කරන්න තියෙන ගට් එක බෑමනේ මම ප්‍රොසෙස් වෙන්නේ. බෑනේ. මිනිස්සු ඉන්න ඉස්සරහා අපි දෙන්නට දෙන්න ඇප්‍රීෂিয়েට් කරගන්න එක බෑමනේද ප්‍රොසෙස් ට්‍රීට්මන්ට්. ඔව් ඇප්‍රීෂিয়েට් කරගන්න. ඒ මිනිස්සු නේද ලස්සනයි ඇඳුම ලස්සනයි මෙයා හරි හොඳයි කරුණාවන්තයි. ඒක ප්‍රොසෙස් ට්‍රීට්මන්ට් නෙවෙයි. මගේ හැම වෙලේම අපි දෙන්න ඇවිදින මගේ අතින් අල්ලන් ඉන්නවා. බෑනේ. කිසිම හේතුවක් නැති වුණත් ඔකේෂන් එකක් නැති වුණත් මට මල්ල රන් දෙන්න. බෑනේ. උදේට මාව ආදරණීය විදිහට good morning කියලා හැරවන එක. බෑනේ. මම ඉතින් මොකද කරන්නේ? මගේ නතර ඔයා වෙනුවෙන්ද ප්‍රින්සස් ට්‍රීට්මන්ට්. ප්‍රින්ස් ට්‍රීට්මන්ට්. වැඩ කරනවා නම් ඔලුව කණේක ඔයාගේ වන්ද ප්‍රින්සස් ට්‍රීට්මන්ට්. ඔලුව කණේක ප්‍රින්සස් ට්‍රීට්මන්ට්. ඒවා ඉතින් දැන් අහන්න තව අයියෝ. හරි අහන්න.